bathroom එක. මේ ඔක්කොම sensor තියෙන්නේ දැක්. මෙන්න කෙල්ලෝ. බලන්නකො මේක ලස්සන. කොන්නිචිවා. ඔන්න නේද අදත් අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් ආවා. අද අපි යන්න හිතාගෙන ඉන්නේ ඉයෝන් එකට. ඉතින් ජපන් ඉන්න කට්ටිය දන්නේ නැති ඉයෝන් එක කියන්නේ මොකක්ද කියලා. ඉයෝන් එක ඇවිල්ලා ලොකු shopping mall එකක්. ඒකේ ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ කෑම තියෙනවා, ඇඳුම් තියෙනවා, එතකොට ගෙදරට අවශ්‍ය උපකරණ හැම දෙයක්ම තියෙනවා. ඉතින් අපි ඉන්නේ ඒකට තව මීටර් 300ක් මෙහායි පොඩි ලස්සන තැනක් තිබ්බා. අපි පොඩ්ඩක් එතන හිටෙව්වා. ඉතින් අපි ඉයෝන් එකේ සෙට් වෙමු. අපි දැන් මේ ඉයෝන් එකට යන පාරේ ඉන්නේ. ඔයාලට පේනවද දැන් නෑ අතන ඉයෝන් කියලා ගහලා තිනවා. ඒක තමයි shopping mall එක. මෙතන තියෙන්නේ මේ සුෂි මේ තියෙන්නේ එතන කඩේ. එතකොට මේ ඇවිල්ලා කැසිනෝ වගේ එකක්. පචින්කෝ කියලා කියන්නේ. ඉතින් ගොඩක් සෙනගින් නම් මේ වගේ තැන්වල. ඔය ඉස්සරහත් ගොඩක් කඩ තියෙනවා. මම හිතන්නේ ඉස්සරහා තියෙන ගොඩක් රාමෙන් කඩ. මැක්ඩොනල්ඩ් එකකුත් තියෙනවා. අපි දැන් ඉයෝන් එකට ආවා. මේ ඉයෝන් එකට එද්දිත් පොලිසිය ඇල්ලුවා. අර වෙන්නේ පොලිසිය මට ගොඩක් ආදරේ වුණා. ආසාවට අල්ලන්නේ පොලිසිය. එහෙනම් අපි ඉයෝන් එක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔන්න අපි ආවා ඉයෝන් එකට. අද සුවඳයි නේ. ඈ? මේ කීයද? 2100. ලස්සනනේ. මේ මං හිතන්නේ මේ අර gift එකකට වගේ දෙන එකක් නේ. gift ගමනේ. අනේ. මේ බලන්න. ඔව් නේ. ඔව් කලින් මෙහෙම තිබුණේ නැහැ නේ. නෑ. රෝස මාල් ගොඩක් රෝස මාල් තමයි. එයා මමට දෙන්නේ. ලස්සනයි නේ. සමහර විට සීසන් එක වෙනස් වෙන හින්දා වෙන්න ඇති. ඈ ඉස්සෙල්ලාම තිබ්බා මෙතන. මේ බලන්නකෝ මේ ලස්සන නේ. මේ වල ප්‍රයිස් ටිකක් ගණන්. මං ආසම් බ්‍රෑන්ඩ් එකක් තමයි මේ පෝලෝ කියන්නේ. බලමු මේ කීයද? මේක ඇවිල්ලා 4378ක් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 8000ක් වෙනවා ලංකාවේ මුදලින්. ඒක 아무තු ලුක් එකක් තියෙනවා. මම හිතන්නේ මේ ගර්ල්ස් ලගේ එකක්. ලස්සනයි මේක. ලස්සනයි නේ මේ බෑග්. හැබැයි මෙතන තමයි මේ මං ආසම බෑග් ජාතිය තියෙන්නේ. මේ බලන්නකො මේක ලස්සන. මෙතන ඇවිල්ලා මේ ඒ කියන්නේ ගෙවල් වලට තියෙන මල් විකුණන තැන. මේ එකම හෝල් එකේ ඉන්නේ. අපි තාම ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. මේ තියෙන ඒ වල ප්‍රයිස් වෙනවා මේක ඇවිල්ලා 350. 350 කියන්නේ ලංකාවෙන් රුපියල් 600.
ගොඩාක් තියෙනවා මෙතන මල්. ඉතින් මේක ඇවිල්ලා මල් වලට ආස කට්ටියට. මේකත් ලස්සනයි නේ. මොනවද දන්නේ මේ මල් නා. හැබැයි ලස්සනයි මටත් ආස හිතුණා. මේව දැකලා. ලස්සනයි නේද? අපි දැන් ඉන්නේ ඇල්කොහොල් තියෙන තැන. මේ ඇවිල්ලා මං හිතන්නේ මේ ඇවිල්ලා වයින් 1650යි. ඒ කියන්නේ 3000ක් විතර වෙන්නේ ලංකාවේ. කොහොම තියෙන ඇල්කොහොල් වයින් මෙන්න තියෙනවා. ඉතින් අපි ආස දේවල් මේ තියෙන ජෙම්සන් මේකත් හොඳයි. මාකස් මේ හයිලන්ඩ් එකක් තියෙනවා. අතන මරක්කු ගොඩක් අඩුයි ජපානයේ. එතකොට මේ බොක්ස් වල මේක දාලා තියෙන්නේ අපිට ටච් කරන්න බෑ. අපිට ඕන එක ගන්න ඕන නම් පෙන්නුවට පස්සේ තමයි ඒගොල්ලෝ මේක දෙන්නේ. මේවල ප්‍රයිස් ගණන් වැඩි. කලර් පේනවා 12000යි 8000යි 6000යි. මෙතන නැති බ්‍රෑන්ඩ් යන ඕන එකක් තියෙනවා මේ තියෙන්නේ. අපි යන් දෙවෙනි තට්ටුවට. අපි දැන් ඉන්නේ ඇඳුම් තින තැන. දෙනිම් නේ කීයද? 3000යි. 3000 කියන්නේ 6000ක්. මේ ඔක්කොම ගෑන් ළමයින්ගේ තැනද? ඒවද? ඔව් නේ. ඔව්. ඔයාලගේ දෙන්න. ඔව් මේ තියෙන්නේ 3000යි. 3278ක් වෙනවා. දාලා තියෙන්නේ. හැබැයි රෙද්ද හොඳයි නේ. රෙද්ද හොඳයි. මේ තියෙන්නේ ෂර්ට් එක. මේ කැෂුවල් ගහන්නේ නෝමල්. අපි මේ දැන් මේ ඉන්නේ දෙවෙනි තට්ටුවේ ඇඳුම් තියෙන තැනනේ. ඔක්කොම ඇඳුම් තියෙන්නේ. බලන්න පේනවා ඇති. ඔක්කොම තියෙන ඇඳුම්. ඒකත් ලස්සනයි නේ. ලස්සන නැද්ද? ඈ ලස්සනයි. කීයද එක? 1700යි නේ. එන්න දෙනවා පිරිමියාගේ ටී-ෂර්ට්. මේ තියෙන්නේ. එකක් ඇවිල්ලා 3300ක් වෙනවා. ඒ කියන්නේ එක ටී-ෂර්ට් එකක් 6500ක් වෙනවා. ලංකාවේ මුදලින්. මෙහා පැත්තේ කැප් තියෙන්නේ නේ. ලස්සනයි නේ. මේ බලන්නකො මේ සෙට් එකත් එක්ක මේක ඇවිල්ලා තියෙන්නේ. මේක ලස්සනයි නේ. මේකත් ලස්සනයි. මේ බලන්නකො. මේ සෙට් එකමද දෙන්නේ? සෙට් එකම තමයි නේ. ආ නෑ මේ රෙන්ටල් ප්‍රයිස් කියලා දාලා. නෑ නෑ සෙට් එකම තියෙන්නේ. මේ බලන්නකෝ. ඇතුළ මේ ඒ කියන්නේ කැපෙන්නේ එහෙම නෑ මාර කම්ෆර්ටබල් විදිහට හදලා තියෙනවා. 2200 නේ. පාටි එකකට වගේ මාරුනේ.
ඩිසයින් ගොඩක් තියෙනවා හැබැයි. මේ සිල්වර් කලර් එකකින් තියෙනවා. මේ ඇතුළේ ස්පොන්ජ් තියලා මහලා තියෙන්නේ. කැපෙන්නේ කරන්නේ නැහැ හැබැයි. මේ තව මේ පල්ලෙහා තියෙනවා මේ බලන්නකෝ. පල්ලක් නිකන් ෆ්‍රොක්ස් වලට වගේ දාන්න හොඳයි මේ. ඒකත් ලස්සනයි. ලස්සනයි. ඇත්තටම design ලස්සනයි. එක හොඳයි. ඔව්. මේ ඔක්කොම මං හිතන්නේ 2200යි නේ. ඇත්තටම මේ ඒකනේ ගොඩක් ගණන් අඩුයි නේ. ඒකනේ. අපි දැන් ඉන්නේ සපත්තු තියෙන තැන. එතනත් ඇවිල්ලා ගෑනු ළමයින්ගේ සපත්තු තියෙන්නේ. 150ක ඕෆ් එකක් තියෙනවා. ඒක ලස්සනයි නේ. ලස්සනයි. මේකත් 2900. ඒ කීය? 2900. 1900. ඔව් 970. ඉතින් පිරිමියාගේ තියෙන ඒවා. මේක ඇවිල්ලා 21යි කියන්නේ ලංකාවේ වලින් 40000ක් වෙනවා. හැබැයි සපත්තු අමුතු ක්වොලිටියක් තියෙන්නේ. ලස්සනයි. මේ සපත්තු දෙක ඇවිල්ලා 60යි කියන්නේ 66000ක් වෙනවා. ඉතින් වෙඩින් එකට වගේ දාන්න හොඳයි. මේවා 150ක් මේ ඕෆ් දාලා තියෙනවා වලට පේනවද මේ 150ක් ඕෆ් දාලා තියෙනවා. ඒක ගොඩක් ගන්න අඩු වෙනවා. ඔව් මෙතනත් ඔක්කොම බෑග් තියෙනවා. මෙතන බෑග් තියෙනවා. ලස්සනයි නැද්ද? මේ ගණන් අඩුයි. මේ බලන්න මේක ලස්සනයි. 4700. මේක ලස්සනයි. නෑ මේවා බ්‍රෑන්ඩඩ් ඒවා. නේද? ඔව් බ්‍රෑන්ඩඩ් ඒවා. මේ බලන්න කොහෙන්ද තියෙන්නේ. ලස්සන නැද්ද? ගොඩාම තියෙන්නේ ගෑනු ළමයින්ට එක තමයි. මේ වොච් එක. මේකත් මරුනේ 6380. කලර් එක ලස්සනයි. මේ තව කලර් එකකින් තියෙනවා. නේ? ඒ වගේ තමයි. ඒකත් වෙන්නේ 5478යි. හොඳයි කියන්නේ 10000ක් විතර වගේ. ඔව් ඒ වගේ. මෙතනත් ඇඳුම් තියෙන්නේ නේ. හැබැයි අඩුයි නේද? ඈ? අඩු නැද්ද? $2400යි නේ. ලස්සනයි. මෙතෙන් 2900 කියන්නේ 3000. අපිට ඕන එක මෙහෙම වෙන්නේ නේ. මේ මොනවද නෙමෙයි කොණ්ඩ තියෙන්නේ. ඈ? එකක් දාලා බලන්න ආසයි නේ. කොහොමද දාලා බලන්න බෑ? ෂා මාල් ලස්සනක් තියෙන්නේ. ලස්සන කෙල්ල හැබැයි. නැද්ද? ඒකනේ. මෙයා ලස්සනයි නේ. බලන්නකො ලස්සන.
මෙන්න කෙල්ලෝ. මේ කෙල්ල කීයද? මේ කෙල්ල ඇවිල්ලා 22000. ඒ කියන්නේ 45000ක් එනවා. මේ කෙල්ලගේ මොකද්ද 45000? විග් එක. විග් එකනේ. ෂා. අම්මා මේ කෙල්ල තමයි අකෝ ගණ 50000ක් එනවා. ලක්ෂයක්. මේ හෙයා එකේ කලර් එකටයි කට් එකටයි තමයි වෙනස් වෙන්නේ. ඔව් නේ. මේ කෙල්ල ඇවිල්ලා 26000. ඔව් 26000ක් එනවා. අපි දැන් දෙවෙනි තට්ටුවෙන් යන්නේ තුන්වෙනි තට්ටුවට. දෙවෙනි තට්ටුවේ ඔක්කොම දැන් වීඩියෝ කරන්න බැරුව ගියා. ඒ තරම් ලොකුයි. ඉතින් අර ලස්සන තැන් තමයි අපි වීඩියෝ කරලා අපි යන්නේ දැන් තුන්වෙනි තට්ටුවට. එන්න ඉන්නවා තුන්වෙනි තට්ටුව. මොකද්ද මේවා මේ අර මේ ජපන් වල ගෙවල් වල තියෙන එකක් වань. ඉස්සර එයාලා රජුගේ ඔව් ඔව් එහෙම එකක් තියෙන්නේ මේ. මේ ගොඩක් ගණන්නේ 76000 කියන්නේ කීයද 1 ලක්ෂ ඔව් 50000ක් විතර එනවා. මේ මෙහෙට යා. මේ පොඩි අය ගන්ද? මේ වань ලස්සන. පොඩි අයගේ ඇඳුම්. ඉතින් ළමයි ඉන්න අයට කියන්නේ ජපානයට එන්න මේ වගේ ලස්සන ඇඳුම් ගන්න පුළුවන්. ඒක කීයද? ඒක ඇවිල්ලා 3000 කියන්නේ 6000ක් වෙනවා. එක 6000ක් වෙනවා. ලස්සනයි නේ මේවා. මේ මෙතනක් තියෙනවනේ ලස්සන ඒවා. මේ බලන්න. පොඩි අයටත් තියෙනවනේ ලස්සන ඇඳුම්. මේ බලන්න. බල ලස්සනයි. ඔතන මොනවද තියෙන්නේ? අර ඩමි එකක් දාලා තියෙනවා. මේ තියෙන ඩමියට දාලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ මේ කෑම කන තැන. ඔයාලට පේනවද අර වටේට තියෙන කඩ? මොකද යනවා ගහනවද? හා? දාන්න බන්න. බලමු මෙයා මොනා කරාද කියලා. හරි. ගන්න බෑ. එනවද කියන්නේ අම්මා සෙල්ලන්නේ ආවද කියන්නේ අපරාධේ අවුලන්නේ දැන් එන්න පොඩ්ඩක් ස්පීඩ් දෙනවා නේ මේක. ඒක මිස් වුණා. ඔන්න ඉන්න ඔයා. මේ ඉන්නේ. මෙන්න ඉන්නවා හසින්. කොහොමද? හරි යන්න තමයි තියෙන්නේ. කො අර කකුල බ්‍රේක් මුකුත් අල්ලන්නේ නැහැ නේද? නිකන් ඉතින් ඉන්නේ. ඔව් ඔව්. අර හොඳට එලවනවා. හොඳට එලවනවා තියෙන්නේ. මේ බ්‍රේක් ගහන්න දෙන්න. යට තියෙන ඔය ඔන්නෝගේ හරහර යල්. ආනේ ගන්න පුළුවන් හැබැයි නේ. මේ අපි ඉන්නේ තුන්වෙනි තට්ටුවේ නේද? තුනේ නේ. ඔව් තර්ඩ් ෆ්ලෝර් එකේ ඉන්නේ. ඉතින් සෙල්ලම් කරා ඊට පස්සේ වාහන පැද්දා. අපි යන්නේ හතරවෙනි තට්ටුවට. අපි මේ ගන්න ආවේ කරන්න ආවේ වෙන දෙයක් කරන්න වෙන දෙයක්.
ඉතින් මේ අපි මොකද්ද ගන්නාවේ භාජනයක් ගන්නවානේ. අපි පොඩි අය වගේනේ. අපිට මේ හොඳට මස් හදන්න ලොකු භාජනයක් ගන්න ඕනේ. ඉතින් ඒක ගන්නත් ආවේ කරේ වෙන දෙයක්. පොඩි තැන් වලට යන පොඩි අය වගේ තමයි. ඉතින් අපි ඒක ගිහිල්ලා ගමු දැන්. මේ හැදවිල්ලා කොල්ල 4යි. ක්ලාස් 80000ක් වෙනවා. මෙහෙන් 80000ක් වෙනවා. මේ සෝෆා එකත් මරුනේ. මේක කොහමද ගන්න? මේ දාලා තියෙන්නේ සෝෆා එක 71යි. ඒ ක්ලාස් 45000ක් වෙනවා. හැබැයි ඉතින් අර අස්තු පොඩ්ඩක් පාත වෙන්නේ. ලස්සනනේ ඒක. මේක හරියට පඩියක් හදලා. මේ බලන්නකො ගෙදරට දාන කර්ටන් 4900 කියන්නේ 10000යි. මේ එක එක ඩිසයින් වලින් තියෙනවා. මේ ලස්සන ඒවා තියෙනවනේ මෙතන. මේකත් ලස්සනයි නේ. මේක ලස්සන නැද්ද? ලස්සනනේ. මේ. මෙතන ලොකු ඒවානේ මං හිතන්නේ. ගොඩාක් උස ඒවලට මං හිතන්නේ ගොඩාක් හොටෙල් වලට දාලා තින්නේ මේ වගේ සයිස් එක තමයි. මේ කර්ටන් තියෙන තැන නේ. මෙතන තියෙනවා. මේ පොඩි ඒ වගේ. නේ. ඒක ලස්සනනේ. 3000 ඉඳන් තියෙනවා. ඒක ලංකාවේ මුලින් 6000. 6000 ඉඳන් කර්ටන් තියෙනවා. මම දැන් ඉන්නේ මේ ගේමින් චෙයා තියෙන තැන. නේ මං අපි ගෙදර තියෙන එක මේක. මේක ඇවිල්ලා කීයද? මේක ඇවිල්ලා 16000ක් වෙනවා. 16000ක් වෙනවා. මම නම් ගත්තේ බිග් කැමරා එකෙන් ගත්තේ. මේක ඇවිල්ලා 16000ක් වෙනවා. මම ඉඳන් ඉන්න එකත් හොඳයි. ඉඳන් ඉන්න එකත් ඇවිල්ලා කීයද? කීයක්ද ගහලා තියෙන්නේ? 25000ක් වෙනවා. 25000ක් වෙනවා. ඒක ලංකාවේ මුලින් 50000ක් වෙනවා. ඉතින් ගෑස් මේ වගේ සාමාන්‍යයෙන් ගන්න මෙහි ගෙවල් ජපාන ගෙවල් හදනකොට තමයි මේ ගෙවල් වලට මේවා ගන්න. අපි ඉන්න ගෙදරක් තියෙන්නේ මේ වගේ ලයින් එක තියෙන්නේ. මේ විදිහට. නෑ අතන තියෙන එක. ඒ ගෙදර තියෙන්නේ මේක. ඒ ගෙදර තියෙන්නේ මේක. ටිප් 3 තියෙන එක. කරන්ට් එකකින් තියෙන එකක් තියෙනවා. ගෑස් නැතුව. ඉතින් මේකක් ඇවිල්ලා කොළ 116ක් වෙනවා. කොළ 116ක් වෙන එක කොළයක් කියලා 20000ක්. ඔයගොල්ලෝ ගාන හදලා බලා ගන්නකො. 116යි කොළ. එතකොට මෙහා පැත්තේ තියෙන්නේ වොෂින් මැෂින්. මේ තියෙන වොෂින් මැෂින් එක 70000 yen 70000 කියන්නේ +40000. +40000ක් වෙනවා. මේ බ්‍රෑන්ඩ් නිව් ඔක්කොම තියෙන්නේ. ගණන් තියෙන වොෂින් මැෂින්. මේක ටිකක් හොඳ එක. මේක වේලන්නත් පුළුවන්. මේක කොළ 21ක් වෙනවා. 21ක් කියන +4ක්. මේ ලයිට් එක ඇවිල්ලා ජපාන් ගෙවල් වල තියෙන ලයිට් එකක්. ඒ කියන්නේ මේ වගේ එක ලයිට් එකක් තමයි සාමාන්‍යයෙන් කාමරයකට තියෙන්නේ. ඒ කියන්නේ මුළු කාමරෙම එතකොට එළියයි. මේ ටීවී එක ඇවිල්ලා කොළ 16ක් වෙනවා. කොළ 16ක් Panasonic 4K HDMI සපෝට් කරනවා. ඔව්. කොළ 16ක් වෙනවා මේ. ඉතින් ලංකාවේ මේ බ්‍රෑන්ඩ් එක ඇති. හැබැයි මාර ක්වොලිටියක් තියෙන්නේ. මෙතනත් තියෙන ටීවී මේ ටීවී එක ඇවිල්ලා 93000. මේ තියෙන ජපාන් ගෙවල් වල තියෙන බාත්රූම් එකක්. මේ ඔක්කොම සෙන්සර් තියෙන්නේ දැක්කද? මුකුත් තිබුණේ නැහැ. ඒක නිකන් මොටෝ ඇරුණා. මේ ඔක්කොම සෙන්සර් තියෙන්නේ. මේ බාත්රූම් වල තියෙන මේ টয়ලට් එක.
මේක ඇවිල්ලා කොළ 5යි කියන්නේ ලක්ෂය 1.10ක් විතර එනවා මේක ඇවිල්ලා. ඇවිල්ලා ඒ කියන්නේ කෑම හදන ඒවා තියෙන තැන. අපි ගෙදරටත් එකක් ගන්න ඕනේ. මොකද්ද ගන්න කියලා හිතා ගන්න බෑ. මේකක් ඇවිල්ලා 1900ක් එනවා. 1900ක් කියන්නේ 4000ක් විතර වගේ. 4000ක් විතර වගේ එනවා මේක. ඉතින් මෙතන අතන ගොඩක් අඩුයි මේ හැම දෙයක්ම වගේම අඩුයි. ඉතින් වෙනම ගෑස්. මේ ජපාන් වල වෙනම ගෑස් ගන්න පුළුවන්. ඉතින් මේ කුඩින් තන අපිට මොනවා හරි බෙද ගන්න පුළුවන්. ඒ කියන්නේ මස් හරි මොනවා හරි කැමති දෙයක් තියෙනවා. මේ තකෝ හදන එක මේ ජපාන් ඉන්න කට්ටිය දන්නවා. මේකේ තමයි තකෝ හදන්නේ. ඒක කට්ලට් එකක් වගේ එකක්. レジ袋を購入する場合はレジ袋のバーコードをスキャンしてください。 ඔෂ්‍යාලා 480円、2700 එහෙනම් අපි මේක ගත්තා. 円です。画面からお選びください。現金をお入れください。 2728ක් වුණා. 2728 කියන්නේ 3000ක් විතර. ඉතින් අපි දැන් එළියට ඇවිල්ලා ඉන්නේ. අපි පැය 2-3ක් විතර ඒක ඇතුළේ හිටියනේ. 2-3ක් විතර හිටියා. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක බලන්නේ නැති ජපානයේ ඉන්න අය, එන්න හිතන් ඉන්න අය අනිවාර්යෙන් ඉයෝන් shopping mall එකට යන්න. ගොඩක් ගණන් අඩුයි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමුනේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.